යූරියා කොම් කීයකද? පළවෙනි ඈ? පළවෙනි මුල 17ක් තිබ්බද? ඔව්. 14යි 20ක් නේ. හැටයි අපේ ෂෙඩියුල් එකේ තිබ්බ හැට. ඔව්. හරි 60 වැඩි. 60 වැඩි තියෙන්නේ. ෂෙඩියුල් එකට ටිකටද ඔක්කොම ටික කියලා තියෙනවා. ආයෙ ටිකට කියලා තියෙනවා. මොකද්ද මේක B වර්ගේ? මේක 409. 409 BG 409. ඔව්. වතුර යටුණා නේ මේක. මේ ඔක්කොම වතුරට යටුණා? ඔව් අර වතුර යටවල ඔක්කොම වතුර පාර මෙහෙන් ආවේ. අතුනේ පාල් වතුන ඔක්කොම කඩන්න ගියා. ඒක ඒක කරන්න බෑනේ. ඒක වැඩි ටක්ටක් තිබ්බ ඉතින් සලකන්නේ ගියේ. ඔය දවුලක් නැහැ? නෑ අවුලන්නේ. පඳුරත් ගැටලුවක් නැහැ නේ. පඳුර වැඩි තියෙනවා. මේ කුමිනාශක? කුමිනාශක මුත් ගහලා නැහැ නේ. ඒක තමයි වාසිය තියෙන්නේ. ඔව්. වියදම අර මාතන් ඉස්සලා ගත්ත පොහොර ටිකයි ඊට යූරියාවට යූරියා එම්ම ටිකයි. ඔව්. ඒක කිලෝ ගණනත් එක්ක ගණන් හදලා බලමු කිලෝ. මේ නෑ ඒක නෙමෙයි. බීජ වලින් B කිලෝ ගන්නට ඒකත් එකයි. මේ හැරිට මොකද කියන්නේ? අඹගස්ස නේ. මේක අරගෙන බලමු මේ හාත් වෙනනේ. පොල්ලන් නැතිම තරම්. පොල් නැනේ. මේර වතුර කඩන් ගිය තැන. නේ. මේක අපේ ගන්න නෙමෙයි. වෙනස හොඳටම පෙන්වන්නේ නේ. වෙනස හොඳටම පෙන්වන්නේ. වෙලට ආවේ නැහැ. එන්න දෙයක්ුන්නේ වැඩේත් හරි. මම එහෙම ආවෙත් නැහැ මම අනිත් වැඩ කරගන්න. ඉතින් පතන වැඩේ එහෙම කරගත්තා වෙලකට ඉන්නේ නැහැ.